ඔන්න ඉතින් අදත් අරගෙන ආවා රසම රස කෑම එකක රෙසිපි එකක්. මම මේ ෆ්‍රයිඩ් නූඩල් එකක් හදාගන්න යන්නේ මේ තෙල් වලට එකතු කරේ පෝක්. ඉතින් මේකත් එක්ක කන චොප් සුයි එකකුත් හදාගන්නවා. ඊට පස්සේ ගෙදර පුංචි වෙනස්කම් කීපයක් කරා shopping කරපු වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඉතින් මගෙන් කීප දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා මෙහි ලස්සන තැන් ඒ වගේම අපේ ෆැමිලි එකේ දේවල් වීඩියෝස් වලට ඇඩ් කරන්න කියලා. මට ඉතින් හැම වීඩියෝ එකකටම ඒ විදිහට ඇඩ් කරන්න අමාරුයි. නමුත් මං මේ පාර නම් හිතලම වීඩියෝස් ටිකක් අරගත්තා. මම සාමාන්‍යයෙන් නම් එළියට ගියාම වීඩියෝස් ගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් දැන් මං මේකට එකතු කරා තඹගත චිකන් ටිකක්. ඊට පස්සේ ඒක හොඳට මිශ්‍ර කරගන්න තියෙන්නේ. චිකන් එකයි පෝක් එකයි දෙකම එකට දාලා තමයි මම මිශ්‍ර කරලා හදාගන්නේ. ඉස්සලාම පෝක් එක ටිකක් බැදෙන්න දුන්නා. සාමාන්‍යයෙන් නම් පෝක් ටිකක් බැදෙන ප්‍රමාණය අඩුයි. වැඩි ගින්දරේ කුක් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි චිකන් එකතු කරලා දෙකම එකට මිශ්‍ර කරලා බැදගත්තේ. ඊට පස්සේ මේ වගේ බිත්තරයක් කඩලා දාගන්නවා. ඉතින් මං හැමදාම කියනවා වගේ අපි හදන පෝෂන් එකේ හැටියට බිත්තර එකතු කරලා හදාගන්න. ඉතින් මම බිත්තර දෙකක් එකතු කරලා හදාගන්නවා. හැබැයි මම කොටස් දෙකකට තමයි හදාගන්නේ. ඉතින් තව බිත්තර දෙකක් එකතු කරලා තව එකක් හදාගන්නවා. ඕගොල්ලොන්ට ඉතින් අදහසක් ගන්න එක තමයි මේ විදිහට වීඩියෝ එක ගෙනාවේ. ඊට පස්සේ මේකට තලාගත්ත ඉඟුරු සුදුලුණු ටිකක් එකතු කරනවා. ගොඩාක්ම තලලම අරගන්න එපා. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට පුළුවන් චුට්ටක් කෑලි හිටින ප්‍රමාණයට ඒක කපලා වගේ අරගන්න. තලලා ඊට පස්සේ පොඩ්ඩක් කපලා අරගන්න. ඒක හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි තඹගත්ත නූඩල් එක එකතු කරනවා. මම රයිස් නූඩල් එකක් අරගෙන තියෙන. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම හැමදාම නූඩල්ස් හදනවා නම් මෙන්න මේ වගේ රයිස් නූඩල් එකක් තමයි අරගන්නේ. ඊට පස්සේ ඒක දාලා හොඳට මිශ්‍ර කරන්න තියෙන්නේ. ඉතින් පුංචි දෙයක් කියලා දෙන්නම්. නූඩල් එකක් මේ විදිහට හදාගන්න හදනවා නම් හරි ටිකක් වෙලා කුක් කරන විදිහට හදනවා නම් හරි ඕගොල්ලෝ 100%ක්ම මේක තඹ ගන්න එපා. සාමාන්‍යයෙන් වෙන්ද තඹනට වඩා පොඩ්ඩක් අඩුවෙන් තඹ ගන්න. මොකද ඊට පස්සේ මේක හොඳට කුක් වෙනවා මෙහෙම හදනකොට. නැත්තම් ඕගොල්ලන්ට මේ නූඩල් එක බෙරි වෙන්න ඉඩ තියෙනවා. කැරට් එකතු කරලා මාළු මිරිස් ටිකක් එකතු කරලා සෙසමි ඔයිල් ටිකක් එකතු කරලා ආපහු මේක හොඳට වැඩි ගින්දරේ මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් නූඩල් මේ හැම දෙයකදීම මේක හොඳට බැදෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේකට ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් නූඩල් කියලා කියන්නේ. මම රස අනුව ලුණු ටිකකුත් එකතු කරා. ඊට පස්සේ මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. නූඩල් එක මෙහෙම මිශ්‍ර කරනකොට හොඳට වෙන් වෙනවා. ඒක නිසා ඒ ගැන චුට්ටක්වත් බය වෙන්න එපා. නමුත් ගොඩක් තඹ ගන්න එපා. එහෙම වුණොත් මේක බෙරි වෙන්න බලනවා. ඉතින් මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් ගම් මිරිස් කුරු ටිකක් උනත් එකතු කරලා මේක හදාගන්න. මම මේ වෙලාවේ ඔයිස්ටර් සෝස් ටිකක් තමයි එකතු කරේ. ඕගොල්ලන්ට සෝයා සෝස් එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, සෙසමි ඔයිල් කියන තුනම අපිට එකතු කරන්න පුළුවන්. සෙසමි ඔයිල් තමයි අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. ඉතින් ඔයිස්ටර් සෝස් තිබුණු නිසා තමයි මම එකතු කරේ. මම දැන් සීනි ටිකක් එකතු කරගන්නවා. අනිවාර්යෙන් සීනි ටිකක් එකතු කරන්න. මොකද අපි කෘත්‍රිම රසකාරක දාන්නේ නැහැ. මම හැමදාම කියනවා වගේ අපි එකතු කරන සෙසමි ඔයිල් එකෙන් මේ විදිහට එකතු කරන සීනි වලින් තමයි මෙහෙම නූඩල් එක රසට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක හොඳට මිශ්‍ර කරන්න තියෙන්නේ. ඉතින් මේකේ චිකන්, පෝක්, බිත්තර වර්ග තුනම තියෙනවා. ඊට පස්සේ මේක හදලා ඉවර වුණාට පස්සේ තමයි මේ විදිහට කපාගත්ත ලීක්ස් එකතු කරන්නේ. දැන් ඒක ඕකේ. ඊට පස්සේ මම මේ පෑන් එකටම බටර් ටිකක් දාලා චොප් සුයි එක හදාගන්න යන්නේ. ඉතින් මේකත් ඕගොල්ලන්ට ভেජිටබල් වලින් හදන්න පුළුවන්, සී ෆුඩ් හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැමදේම මිශ්‍ර කරලා හදන්න පුළුවන්. බටර් ටිකක් එකතු කරගන්න. බටර් එකතු කරාම ගොඩාක් රසයි. ඊට පස්සේ මම මේ විදිහට චිකන් ටික දාලා මේකේ හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. ඉතින් ගොඩාක් ෆ්‍රයි වෙන්න ඕනේ නැහැ. මේ චිකන් ටික කුක් වුණා නම් ඇති.
ඊට පස්සේ මම නූඩල් එකට අරගත්ත පෝක් එකෙන්ම ටිකක් ඉතුරු කරගත්තා. ඒක එකතු කරනවා මේ විදිහට. ඒකත් මේ විදිහට චිකන් එක්කම හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මේ දෙකම හොඳට කුක් වුණා නම් හරි. සාමාන්‍යයෙන් නම් චොප් සොයි එකකදී ෆ්‍රයිඩ් චිකන් තියෙන්නේ නැහැ. ඉතින් අපි මේකට මොන දේ එකතු කරත් ඒක තැම්බිලා වගේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සෝ, දැල්ලෝ, මාළු මේ ඕනම දෙයක් එකතු කරලා මේක හදාගන්න. මික්ස් චොප් සොයි එකක් හදනවා නම් ගොඩාක් රසයි. ඉතින් මේ වෙලාවේ පෝකුයි චිකනුයි එකතු කරත් රසයි. ඊට පස්සේ මේකට මම ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරනවා. එකතු කරලා ඕගොල්ලෝ චොප් සොයි එකක් හදනවා නම් ඉස්සෙල්ලාම එකතු කරන්න ඕනේ ටිකක් වෙලා අරගෙන තැම්බෙන දේවල්. ඒ කියන්නේ අල, කැරට් වගේ දේවල් තැම්බෙන ටිකක් වෙලා යනවා. ඕගොල්ලෝ අන්තිමටම තමයි ගෝවා, බෝංචි වගේ දේවල් එකතු කරන්න ඕනේ. මොකද ඒවා 100% අපි චොප් සොයි එකකදී කුක් කරගන්නේ නැහැ. පාට වෙනස් කරගන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. තව දෙයක් තමයි දැන් දම් පාට ගෝවා එකතු කරනවා නම් මේක කෑමට ගන්න සූදානම් වෙන වෙලාවෙම එකතු කරලා හදාගන්න. දම් පාට ගෝවා එකතු කරාට පස්සේ ටිකක් වෙලා තිබ්බොත් ඒ දම් පාට ගෝවා එකේ තියෙන පාට මේ අල වගේ දේවල් වලට උරා ගන්නවා. එහෙම වුණාම පොඩ්ඩක් පාට අවලස්සන වෙනවා. මොකද මට ඒ දේ වුණා. ඉතින් ඕගොල්ලොන්ගේ අතින් ඒක නොවෙන්න තමයි මම කිව්වේ. මොකද මේක හදලා කෑමට ගන්න ටිකක් වෙලා ගියා. එතකොට මේකේ ලස්සන පාට වෙනස් වෙලා තිබුණා මම කෑමට අරගන්න වෙලාවේ. ඉතින් මේ විදිහට අල කැරට් එකතු කරලා ඒක ටිකක් කුක් වුණාට පස්සේ හතු ටික මම එකතු කරනවා. ඊට පස්සේ ඔයිස්ටර් සෝස් එකතු කරනවා අනිවාර්යෙන්. ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරන්න චොප් සොයි එකේ රසය අරගන්න. ඊට පස්සේ සීනි ටිකක් එකතු කරා මේකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට හදාගන්න තියෙන්නේ. මේකත් වැඩි ගින්දරේ හදාගන්න ඕනේ. ඒ වගේම තමයි පියනකින් වහලා මේක කුක් කරගන්නේ නැහැ. අනිත් දේ තමයි මේක කෑමට ගන්න ලෑස්තිම වෙලා හදන්න. ඉතින් මේක හදලා ටිකක් වෙලා තියලා කෑමට ගන්න බෑ. එතකොට රසය, පෙනුම දෙකම වෙනස් වෙනවා. සහ මේකේ thickness එක වැඩි වෙනවා. ඉතින් මං කියන්නම් ඒකට හේතුව අපි මේකට corn flour එකතු කරනවානේ. අන්න ඒකෙන් තමයි ඒ දේ වෙන්නේ. මම මේ වෙලාවේ ගෝවා වර්ග දෙකම ඒ වගේම බෝංචි එකතු කරනවා. ඕගොල්ලන්ට බේබි කෝන් එකතු කරන්න පුළුවන්, බ්‍රොකොලි එකතු කරන්න පුළුවන්, ඒ වගේම කෝලිෆ්ලවර් එකතු කරන්න පුළුවන්. ඒ දේවල් එකතු කරාම රසයි, පෙනුමයි හොඳට තියෙනවා. ඉතින් මංගාව ඒ දේවල් තිබුණේ නැහැ. ගෙදර තිබුණේ මේ දේවල්. මේක දාලා මං හදාගත්තා. ඉතින් නැති දේවල් ගැන හිත හිටියොත් මට මේක රසට හදාගන්න බෑ මේ වෙලාවේ. මේ ටික එකතු කරලා හදාගත්තා. පුදුම රසක්, සුවඳක් තමයි තිබුණේ. මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් අපි එළියට ගිහිලා රෙස්ටොරන්ට් වලින් ලොකු ගාණක් දීලා කන්න ගන්න මේ දේවල් ගෙදර හරි රසට පිරිසිදුවට හදාගන්න පුළුවන්. මම මේකට ලුණු ටිකක් එකතු කරගත්තා. ලුණු ටිකක් එකතු කරගන්නේ මේක හදලා ඉවර වෙන්න ලෑස්ති වෙනකොට. ඒ කියන්නේ අපි ලිප් ඕෆ් කරන ටිකකට කලින්. ඊට පස්සේ මේ විදිහට corn flour ටිකක් දිය කරලා එකතු කරන්න. මේකෙන් මෙන්න මේ චොප් සොයි එකේ උක්කු ගතිය වැඩි කරනවා. ඉතින් corn flourත් ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේක පාන් පිටි ගොඩක් වගේ ඇලෙනවා. ඒක නිසා එහෙම නොවෙන්න හදාගන්න. අනිත් දේ තමයි මේකට වතුර එකතු කරන්නේ නැතිව හදාගන්න. මොකද මේ මස් වලින්, එළවලු වලින් දාපු බටර් එකෙන් එන ග්‍රේවි එකෙන්ම මේක හැදෙන එක තමයි රස. ඉතින් වතුර එකතු කළොත් මේකෙන් වතුර රසක් එනවා. අනිවාර්යෙන් වතුර එකතු කරන්න එපා. අනික එළවලු 100% කුක් කරගන්න තඹ ගන්න එපා. මේ හැම එළවලුවක්ම ටිකක් අමු ගතියට තමයි තියෙන්න ඕනේ. මේ තියෙන රසම රස චොප් සොයි එක. නමුත් කන වෙලාවේ මං කිව්වේ අලවල එහෙම පාට චුට්ටක් වෙනස් වුණා. හේතුව තමයි හදලා ටිකක් වෙලා ගියා. මොකද පුංචි වැඩ ටිකක් තිබ්බා. කුස්සිය ක්ලීන් කරගන්න තිබ්බා. ඔය ටික කරලා ඉවර වෙනකොට අරකේ රසය හොඳට රසය තිබ්බා. පෙනුම පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ගියා පොඩ්ඩක් එළියට. හේතුව තමයි ටික දවසක් ඉඳලා මං ඔයාලට හැමදාම කියනවා
අපිට පොඩි පොඩි ගෙදර වෙනස්කම් කරගන්න ඕන වුණාම ගොඩාක් ලොකු වියදම් දරලා ඒ දේවල් කරගන්න නැතුව සාමාන්‍ය විදියට කරගන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ඉතින් මම වුණත් එහෙම තමයි. මම සාමාන්‍යයෙන් නම් අපේ ඍතු භේදයේ හැටියට ගේ ඩෙකරේට් කරන කෙනෙක් නෙවෙයි. මට හිතුණොත් පුංචි දෙයක් කරලා වෙනස්කමක් කරගන්නවා. ක්‍රිස්මස් එකට පොඩ්ඩක් සරස ගන්නව ඇරෙන්න මම හැම ඍතුවෙන් ඍතුවටම ගෙදර දේවල් වෙනස් කරන්නේ නැහැ. නමුත් හිතුණා ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ එකකත් පෙන්නුවා සෝෆා එක වෙනස් කරලා අලුත් එකක් ගත්තා. ඊට පස්සේ හිතුණා ඒක චුට්ටක් ඇහැට ප්‍රිය වෙන විදියට හදා ගන්න ඕනේ කියලා. ඒකත් ලොකු වියදමක් දරන්නේ නැතිව. මොකද සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට මගේ වීඩියෝ එක බලලා මගෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න මම ගොඩාක් කැමතියි සහ අමතර අනවශ්‍ය වියදම් අවම කරගන්නත් කැමතියි. ඉතින් ඒක නිසා තමයි මේ වගේ පොඩි පොඩි දේවල් කීපයක් අරගත්තේ. නමුත් ලොකු වෙනසක් එකතු වුණා. මට ලොකු මුදලක් ගියේ නෑ. ඇත්තටම මම හිතන්නේ සෝෆා එකට ඒ ගත්ත කවර් වලටයි කුෂන් වලටයි මට යූරෝ 25ක් විතර තමයි ගියේ. ඒ වුණාට හොඳ ලොකු වෙනසක්, හොඳ ලොකු පෙනුමක් ආවා. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මෙහි දේවල් බලන්න කැමති නිසා මම නිකන් ෂොප් එකෙත් පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් කීපයක් ගත්තා. මම පෞද්ගලිකව එළියට ගියාම වීඩියෝස් ගන්න කැමති කෙනෙක් නෙවෙයි. අර ඕගොල්ලොන්ගේ ඉල්ලීම නිසාම තමයි මේ දේ කළේ. අනිත් එක තමයි ලොකු මුදලක් වියදම් කරන්නේ නැතිව අතේ තියෙන මුදලින් දේවල් කරගන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. මොකද හැම ගෙදරකම හස්බන්ඩ්ලා එකම විදිහට හම්බ කරන්නේ නැහැ. එක ගෙදරක කෙනෙක් මාසෙකට සාමාන්‍යයෙන් අපි හිතමු ලොකු මුදලක් පඩියක් විදියට ගන්නවා වුණාට තවත් තැනක කෙනෙක් ඊට හාත්පසින් වෙනස් පුංචි මුදලක් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම එකම විදිහට ලස්සනට අඳින්න, පළඳින්න, ගෙවල් තියාගන්න කැමති. අපි දෙගොල්ලොන්ටම පුළුවන් වෙන විදිහට වැඩ කරන්න අපි හුරු වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ පේනවා මම කොහොමත් සෝෆා එකට චුට්ටක් රෙද්දක් දාලා කවර් කරලා තියාගෙන ඉන්නේ. හේතුව අපේ ගෙදර ඉන්න මගේ පැටවු දෙන්න වැඩි හරියක් ඒකේ ඉන්න නිසා. ඉතින් ඒගොල්ලොන්ට යන්න කියන්නත් බැහැ. ඉතින් මම දැනගන්න ඕනේ ඒක පිරිසිදුවට පිළිවෙලට තියාගන්න සහ මටත් මේ විදිහට දාගත්තාම ක්ලීන් කරන්න ලේසි. මම ඔන්ලයින් ඇත්තටම මේකට කවර්ස් බැලුවා. ටිකක් මිලින් වැඩි. ඉතින් මට ඒ කවර් එකක් දාලා ඒක ගලවලා පව් හොදලා ආයි දාන්න මට ටිකක් කරදරයි. මම හිතුවා මේ වගේ එකක් දාගන්න. එතකොට මේ රෙද්ද හොදන්නත් ලේසි, වේලන්නත් ලේසි, මට පාවිච්චි කරන්නත් ලේසි, ගාණත් හරිම අඩුයි. ඉතින් ඒක නිසා මම මෙන්න මේ විදිහට ගිහිල්ලා අරගෙන ආවා. ඇවිල්ලා ඒක දාලා ඊට පස්සේ කුෂන් කවර්ස් පොඩ්ඩක් වෙනස් කරා. මොකද කලින් සෝෆා එකට මගේ කුෂන් එකට මම දාලා තිබ්බේ ක්‍රීම් පාට වගේ කවර්ස් දෙකක්. ඉතින් ඒක වෙනස් කරන්න හිතුණා. හේතුව තමයි මම මේ ගෙදරට එනකොටම මේ විදිහ ලස්සන පින්තූර දෙකක් බිත්තියට අරගෙන ඇවිල්ලා තිබුණා. මේක කවදාකවත් මම ආස නැහැ වෙනස් කරන්න. ඉතින් මට හිතුණා ඒකට මැච් වෙන විදිහට මගේ සෝෆා එකට මම ඒ කවර්ස් ටික දාගන්න ඕනේ කියලා. ඔයාලට පෙන්නන්නම්කෝ මේ දේවල් කරලා ඉවරුණාට පස්සේ කොච්චර ලස්සනට තිබුණාද කියලා. ඉතින් මට හිතුනේ නැහැ මම ඒ අරගෙන තියෙන පික්චර්ස් දෙක වෙනස් කරන්න. ඒක අයින් කරන්න. ඒ වගේම තමයි මං ආස නැහැ අනවශ්‍ය විදිහට ඒ දේවල් වලට තව මුදලක් වැය කරන්න. මොකද මං ඒ දෙක මේ ගෙදරට අපි පදිංචියට එනකොටම අරගෙන ආවේ මං හරිම ආසයි. ඉතින් මට ඕන ඒකට ගැලපෙන්න අනිත් දේවල් හදාගන්න. ඉතින් මේ වාස් එකත් ඒ වගේ, ඒකේ තියෙන මල් ටිකත් ඒ වගේ. මේ හැමදේම එකපාර ගත්ත දේවල් නෙමෙයි. නමුත් මං ඒ දේවල් එකකට එකක් ගැලපෙන විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මම මේ හැමදේම කිව්වේ ඕගොල්ලොන්ට පුංචියට හරි අයිඩියා එකක් ගන්න මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණ නිසා. ඉතින් මේ තියෙන්නේ දැන් මගේ සෝෆා එක. ඒකට මම කවර් එකක් නෙමෙයි දාන් තියෙන්නේ. මේ ඉඳ ගන්න කෑලි කොටස් දෙකට රෙදි දෙකක් දාලා කවර් කරන් තියෙනවා. හේතුව තමයි අපේ චූටි පැටවු දෙන්නම එතන නිදා ගන්නවා. ඒගොල්ලොන්ගේ ඇඟේ තියෙන බූල් ගොඩාක් වෙලාවට ඒ සෝෆා වල රැඳෙනවා. ඉතින් ක්ලීන් කරන්න අමාරුයි සහ හරි ඉක්මනින් අවපාට වෙන නිසා.
ඉතින් මේ විදිහට තියාගත්තාම හරිම ලේසි මේවා ක්ලීන් කරන්න. ඉතින් මං සාමාන්‍යයෙන් නම් අපේ දෙන්නවම උදේට පොඩ්ඩක් වොෂ් කරනවා. ඒ කියන්නේ ටවල් එකක් අරගෙන තෙත ටවල් එකක් අරගෙන ඒකෙන් වොෂ් කරනවා. හේතුව තමයි ඒගොල්ලෝ හැමනිතරම මේ උඩවල් වල ඉන්න නිසා. ඉතින් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් සල්ලි නාස්ති කරන්නේ නැතිව ලස්සනට පිළිවෙලට මේ හැමදේම කරගන්නේ කොහොමද කියලා. මම සාමාන්‍යයෙන් නම් ගෙදර තියෙන දේවල් එළියට දාන්න කැමතිම නැති කෙනෙක්. ඉතින් හොඳ තත්ත්වය තියෙනවා නම් මෙහි තියෙනවා පාවිච්චි කරපු බඩු විකුණන්න වෙනමම සයිට් අපිට පුළුවන් ඒ වගේ එකකට අපේ තියෙන අනවශ්‍ය බඩු දාලා දෙන්න. එහෙමත් නැත්තම් නැති බැරි කෙනෙකුට දෙන්නත් පුළුවන්. නමුත් මම අපතේ යවන්න දේවල් කරන්න කැමති නැහැ. ඉතින් මේ තියෙන්නේ සැරින් සැරේ ගත්තා වුණත් අන්තිමටම ඒ හැමදේම එකට එකක් ගලපලා ලස්සනට හදාගත්ත මගේ ලිවින් ඒරියා එක. මේක හරීම ඇහැට ප්‍රියයි. හරිම ලස්සනයි. මට පිරිසිදු කරන්නත් ලේසියි. ඉතින් ඒ වගේම තමයි මගේ පැටව් දෙන්නට මෙතන නිදහසේ ඉන්නත් පුළුවන්. ඉතින් මට ඔයාලට කියන්න ඕන උනේ සල්ලි වියදම් කරන්න ඕනේ ලොකුවට අපිට ලස්සනට දේවල් කරගන්න. මේක සාමාන්‍යයෙන් මේ දෙයට විතරක් නෙමෙයි අපි අඳින ඇඳුමට පැළඳුමට උනත් ඒක පොදුයි. ඕගොල්ලෝ හිතන්න එපා ගොඩක් වියදම් කරන්න ඕනේ ලස්සනට ඉන්න කියලා. ඉතින් මං කියවනේ ඒ දෙන්නගේ වැඩේම මේ විදිහට තමයි ඉන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකද හිතුනේ කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි.